චාව් කෑම වේලක අඩංගු විය යුතු පෝෂක අඩංගු කෑම වේලක් විනාඩි 20 අඩු කාලකින් හදමුද? මම මේ හදන්නේ දවල් කෑම වේලක්. මේකට මුලින්ම මම භාවිතා කරන්න ගත්තා තක්කාලි. මේ පාවිච්චි කරන්නේ දත්තෙරීනි කියන තක්කාලි වර්ගය. ඊට පස්සේ මේ දාන්නේ ෆේතා චීස් එක. ඔයාලා දන්නවනේ ෆේතා චීස් කියන්නේ බැටළු සහ එළු කිරි වලින් හදපු චීස් එකක්. මේක ගොඩක් ගුණ චීස් එකක් වගේම ගොඩක් රස චීස් එකක්. නමුත් සමහර අය මේක නිකන් කන්න කැමති නෑ. විශේෂයෙන්ම අපේ දුවයි පුතයි. ඒ නිසා තමයි මම මේ වගේ ක්‍රමයක් භාවිතා කරලා මේ චීස් එක ඒගොල්ලන්ට කන්න දෙන්නේ. ඊට පස්සේ එකතු කරගත්තා බසිලිකෝ කොළ. බසිලිකෝ කොළ කියන්නේ කසකසායට ගන්න පැලෑටියේ කොළ. ඊට පස්සේ මේකට දැම්මා යාන්තම් තඹගත්තු සුකීනා, වට්ටක්කයට සහ ඔලිව් ඔයිල්. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් දාලා මේ ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ක්‍රීම් එකක් වෙනතුරු බ්ලෙන්ඩ් කර. ඊට පස්සේ ක්‍රීම් එකට ඔයාලා කැමති පාස්තා වර්ගයක් කලවම් කරන්න. මම පාවිච්චි කරේ ෆර්ෆාල්ලේ කියන පාස්තා එක. ඔයාලා කෑම කන්න කැමති රස්නෙට නම් පාස්තා එක ලිපෙන් අයින් කරපු හැටියෙම මේ ක්‍රීම් එකට එකතු කරන්න. එහෙම නැත්නම් මේක ෆ්‍රිජ් එකේ දාලා තියලත් පහුවෙන්දට කෑවත් හරිම රසයි. මම මේ ක්‍රීම් එක තවත් රසම රස කෑමක් හදන්න භාවිතා කරනවා. ඒක මොකක්ද කියලා දැනගන්න ඕන නම් ඊළඟ වීඩියෝ එක බලන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. චාව්.